දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ තාම විභාගයට ආපු නැති කොටසක්. එළවලු විභාගයකට තාම ආවේ නැහැ. මේ පාර ආවේ නැත්නම් ඔයාගේ පාර අනිවාර්යෙන් එයි කියලා හිතෙනවා මට. ඒක නිසා මේ කොටස හොඳට ඔලුවට දාගන්න. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මොන ਵਿਚාරයේද? මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරය. හරි. මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරය. මම දැන් මේ උගන්වන කොටස් ටික භාවනාවක් වගේ අහගෙන ඉන්න, හොඳට අහගෙන ඉන්න මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරය. අපි ඒක ගැඹුරින් සාකච්ඡා කරන්න එන්න කලින් පොඩි දේවල් ටිකක් කතා කරමු. ඒ දේවල් ටික තමයි දැන් හිතන්න මෙහෙම ඔයාට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් ඔයාට හරිද? ඔයා ගේම් එකක් ගහන්න කම්පියුටර් ගේම් එකකට හරි ෆෝන් එකකින් ගේම් එකක් ගහන්න හරි පොඩ්ඩක් ඇඩික්ට් වෙලා වගේ තියනවද? ඇඩික්ට් වෙච්ච අය ඔයා දන්නවද? දන්නවා ඇති. දැකලත් ඇති නංගිලා මල්ලිලාත් ඇති. එහෙම ඇඩික්ට් වෙච්ච කෙනෙක්ගේ හරි චර්යාවත් ළමයි ගොඩාක් වෙලාවට අර ගේම් එක හා සමානයි. මම නිකන් උදාහරණයක් කියන්න ළම එක්තරා අවස්ථාවක ඇමරිකාවේ නගරයක එක්තරා තරුණේ PUBG ක්‍රීඩකෙක් වගේ අර PUBG එකේ තියෙන හෙල්මට් එකක් දාගෙන මේ විදිහට කිට් එකක් දාගෙන ළමයි තුවක්කුවක් අරගෙන පාරට බහලා පාරේ ඉන්න මිනිස්සු තොගේකට වෙඩි තියාගෙන යනවා. හරිද? වෙඩි තියාගෙන යනවා. විශාල ප්‍රමාණයකින් ජීවිතක්ෂයටපත් වෙනවා. එයා හිරේට යනවා. එයාට ඒකට අවශ්‍ය කරන අර සිතුවිල්ල ආවේ මොකෙන්ද? අර එයා ගහපු PUBG ගේම් එක හරහා. PUBG ගේම් එකෙන් එයාගේ මානසික සිතුවිලි වලට බලපෑමක් එල්ල කරේ නැද්ද? බලපෑමක් එල්ල කරා. පැහැදිලිද? බලපෑමක් එල්ල කරා. දැන් හිතන්න මෙහෙම. දැන් එක රිසර්ච් එකක් තියෙනවා ලබයි ඉන්දියාවේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. ඉන්දියාවේ එක්තරා කාලවකවානුවක ඉන්දියාවේ පෙන්වන ටීවී සීරීස් සහ ෆිල්ම්ස් වල දාමඝාතක ටීවී සීරීස් සහ ෆිල්ම්ස් පෙන්වන එක යාළගේ පොඩ්ඩක් වැඩි වෙනවා. දාමඝාතක කර සීරියල් කිලර් ෆිල්ම්ස් ටික ටීවී සීරීස් එකෙන් පෙන්වන්න පටන් ගන්නවා. ළමයි මේ ටීවී සීරීස් සහ ඒවත් ටික පෙන්නලා ටික කාලයකට පස්සේ අභිරහස් ලෙස මිනිස්සු අතුරුදහන් වෙන්න මැරෙන්න පටන් ගන්නවලු. ඉන්දියාව ඇතුලේ. අභිරහස් ලෙස කවුද මැරුණේ කොහොමද මැරුණේ කියන එක සම්බන්ධවත් හොඩුවාවල් නැතුව. පස්සේ කාලෙක ඒ රිසර්ච් එකේ ඔප්පු වෙනවා මොකක්ද? ඒවත් අර ටීවී සීරීස් වල පෙන්නපු විදිහට තමයි ඝාතනය කරලා තියෙන්නේ. අර මිනිස්සෙක් මරන්න අවශ්‍ය කරන මානසිකත්වයක් තියෙන සමහර මිනිස්සු ඉන්නවනේ. අටිසිතේ මානසිකත්වයන් තියෙන සමහර මිනිස්සු ඉන්නවනේ. අර සංගවිච්ච මානසිකත්වයන් තියෙන සමහර මිනිස්සු ඉන්නේ. අන්නේ මානසිකත්වයන් තියෙන මිනිස්සුන්ට අර ටීවී සීරීස් එක මොකක්ද උනේ? මොකක්ද වෙලා තියෙන්නේ? උත්තේජනයක් වෙලා. පැහැදිලිද? උත්තේජනයක් වෙලා. ඉතින් මොකද වෙන්නේ? මිනිස්සු මැරලා දෙනවා ඉන්දියාව ඇතුලේ. මොකද්ද? අතනින් එල්ල වෙච්ච මොන බලපෑමද? මානසික බලපෑම. දැන් අපි ගත්තොත් නිකන් ලංකාව පැත්තට එන්න. ලංකාව පැත්තෙත් ඕකට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. මාධ්‍ය ඔස්සේ ළමයි එක විදිවලට ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව වලට මානසික බලපෑම් කරනවා. ඔය බලපෑම ළමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ නැද්ද? ඇඩ් වලින් කරනවා ඒ බලපෑම. කොහොමද ඇඩ් වලින් කරන්නේ ඔය බලපෑම? ඒක හරි සූක්ෂමයි ළමයි. දැන් අපි මම නිතරම ගන්න උදාහරණ ටික මතකද? පොඩි බඩි ගින්නකට මංචි සුපර් ක්‍රීම් කකර එක. EGB නැතුව කෑම එපා. කෑම එක කොකා කෝලා. නේද? ඒ වගේ ටැග් ලයින්, තීම් ලයින් වලින් මොකක්ද කරන්නේ? අපිට මානසික බලපෑමක් එල්ල කරනවා. නිකන් හිතන්න පාසල් යන ළමයෙක්ට ඉස්කෝලේ දාන සපත්තු දෙකක් කියපු ගමන් ඔයාගේ ඔළුවට එන්නේ මොනවද? මොන සපත්තුද? DSI Super Sport. ඇයි?
ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නලා වෙන ඔප්ෂන් නැති තරමට ඒ ප්‍රොඩක්ට් එක ඒ කැම්පේන් එක අපිට මානසිකව බලපෑම් කරලා නැද්ද? මානසිකව බලපෑම් කරලා තියෙන්නේ. නේද? සෙරෙප්පු නම් බාටා කියන මට්ටමට ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපිට බලපෑමක් කරලා තියෙනවා. අපි කඩේකට ගිහිල්ලා සෙරෙප්පු දෙකක් කියලා ඉල්ලන්නේ නැහැ. අපි කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ මොකක්ද? බාටා කියලා ඉල්ලන්නේ. බාටා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. නේද? ඒ තරමට මේ බ්‍රෑන්ඩ් එක අපිට මානසිකව බලපෑමක් කරලා නැද්ද? බලපෑමක් කරලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ දැන් හිතන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ හැම වෙලේම ළමයි මිනිස්සුන්ගේ සැඟවිච්ච ආශාවන්ට බලාපොරොත්තු වලට හැඟීම් වලට බලපෑම් කිරීම. ඇඩ් වලින් කරන්නේ සැඟවිච්ච ආශාවන් බලාපොරොත්තු හැඟීම් වලට බලපෑම් කිරීමලු. දැන් ඒ කියන්නේ මොකද්ද? දැන් සරල කතන්දරේ ඕනම ගෑනු ළමෙක් ආසයි මොනවා වෙන්නද? පැහැපත් වෙන්න, ලස්සන වෙන්න, සුදු වෙන්න. ඒක සැඟවෙච්ච ආශාවක් බලාපොරොත්තුවක්. දැන් ඕකට නෙමෙයිද රූපලාවන්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම ටික ගහන්නේ. සුන්දර ලලනාවන්ගේ රහස කියලා ගහනවා එකක්. සබන් කැටයක් පෙන්නනවා ඊට පස්සේ මෙන්න මෙහෙම කියලා. නේද? ඊට පස්සේ මේ ඔගනේ යාල කරන්නේ. ඒ සංගවිච්ච ආශාවන්. ඒ ආශාවන්ට මොකක්ද? ආමන්ත්‍රණය කරනවා. ඕනම ගෑන් ළමයෙක් විතරක් නෙමෙයි ළමයි. ඕනම පිරිමි ළමයෙකුත් ආසයි ලස්සන වෙන්න, සුදු වෙන්න, පැහැපත් වෙන්න, වර්ණවත් වෙන්න. නේද? ඒකනේ අර ෆෙයාර් ඇන්ඩ් හැන්සම් ගහන්නේ. නේද? පෙන්නනවා. ශාරුඛ් ඛාන් වගෙන්නලා එයා සුදු උනේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. නේ? හැබැයි ඇත්තටම යාළගේ හැමේ පාට ඒ පැහැය යාළ වෙනම ට්‍රීට්මන්ට් කරලා ඒක මාර විදියට කරන වැඩක්. යාළගේ ඒ ලස්සන යාළ මේන්ටේන් කරනවානේ. ඒකට ඔය ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගන්නෑ ඇත්තම කතාව. හැබැයි මොකද්ද? ප්‍රසිද්ධ චරිතයක් හෝ පුජ්‍යලයක් ගෙනල්ලා එයා මෙහෙමුනේ මෙහෙමයි කියන බලපෑම දෙනවා. මොකෙන්ද? ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. මානසික බලපෑමක් නෙමෙයිද කරන්නේ? අර ඕක හොඳටම කරපු ඇඩ්වර්ටයිස්මන්ට් සීරීස් එකක් තමයි ළමයි මොකද්ද? ලෙඩ ඕන ලෙඩක් හදාගන්න, සොෆ්ලොජික් ලයිෆ් ඉන්නවා බලාගන්න, කඳු නගින ලෙඩක්, ගස් නගින ලෙඩක්, බඩ ගන්න ලෙඩක්, ජිම් යන ලෙඩ මට මතක නැහැ. හරිද? අර ලෙඩ හදාගන්න, ඕන ලෙඩක් හදාගන්න, ලෙඩක් හැදුනොත් අපි ඉන්නවා බලාගන්න කියලා යාලා කියනවා. වල ඕන දෙයක් කරන්න අපි ඉන්නවා යාට. මානසික බලපෑමක් නේද? අර ඒ විදිහට ළමයි නිර්මාණය තුලේ හෝ සංදේශය තුලේ හරිද? නිර්මාණ හෝ සංදේශය තුලේ සිද්ධ කරන මානසික බලපෑම පිළිබඳව අපි මේකදී එක පැත්තකින් කතා කරනවා. හරිද? මානසික බලපෑම පිළිබඳව අපි මේකෙදි එක පැත්තකින් කතා කරනවා. ඊට පස්සේ ළමයි අපි මේකේ අනිත් පැත්තට ගත්තොත් එහෙම මේකේ අනිත් පාර්ට් එක තමයි ළමයි සාහිත්‍ය කෘතියක නිරූපිත චරිතවල මානසික තත්ත්වය නිරූපණය කරත්තේ කෙසේදයි කියන එකත් අපි විචාරය කරනවා. දැන් හිතන්න නිර්මාණයකෝ චරිතයක මානසික තත්ත්වය නිරූපණය කරත්තේ කෙසේද? මේ මොහොතේ මානසික තත්ත්වය හරියට නිරූපණය කරනවා. මම නිකන් ඒක සරල උදාහරණකින් මම දැනට මේක පැහැදිලි කරනවා. අපි ගැඹුරට යද්දී ඒක ගැන පාඩමේ මේකේ මම දැන් ස්ටාර්ට් එකේ ඉන්නේ. අවසාන කොටසේදී අපි මේක කතා කරන්න යන්නේ.
එතනදී මම වැඩිපුර පැහැදිලි කරන්නම්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් හිතන්න දැන් මේ දවස්වල යන ටෙලි නාට්‍යයක් තියෙනවා ජහුටා. ජහුටා එකේ සමාධි සහ කුඩලිගමගේ ගැටුම තුල සමාධිගේ මානසික තත්ත්වය කොච්චර දුරට ඒ ටෙලි නාට්‍ය ඇතුලේ නිරූපණය කරලා තියෙනවද? මම මේ ළඟ උදාහරණයක් ගත්තී අපිට වෙන උදාහරණ ඉස්සරහදී අපි කතා කරමු. මානසික තත්ත්වයන් කොච්චර සාර්ථකව නිරූපණය කරලා තියෙනවද? නේ? තබන්ගේ ස්වාමියා කියනවා මගෙන් කාලා බීලා ඉන්නකොට මට ඕන විදියට ඉඳපන් කියනවා. ඒ වගේ තත්ත්වයකදී බිරිඳකට ඇති වෙන මානසික තත්ත්වය කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියන එක සාර්ථකද ඒක අසාර්ථකද ඒක තාත්විකද ඒක අතාත්විකද කියන එක මනෝවිශ්ලේෂණවාදී විචාරකින් විචාරයට ලක් කරනවා. තේරුණා? තවත් තේරෙන විදිහකට ගත්තොත් එහෙම හිතන්න පෙම්වතාගේ හැරයාම හේතු කොටගෙන විප්‍රයෝගයටපත් පෙම්වතියකගේ මානසික තත්ත්වය නේ ඔයාගේ නිර්මාණයක් ඇතුළේ එයා එක hina වෙවි දරා ගන්නවා hina වෙලා ඉන්නවා ඒ දවසේ ආය යනකොට බායි නම් පරිස්සමින් යන්න ගිහින් එන්න බුදු සරණයි එහෙම කියනවා. දැන් ඒකද සැබෑ මානසිකත්වය නෑ ප්‍රේමය තුල විප්‍රයෝගය පෙන්වීමේදී වේදනාව නේද ඒ වේදනාව මත ඇතිවන හැඟීම් නිරූපණය කිරීම කොතෙක් සාර්ථකව කරලා තියෙනවද කියන එකත් මේ කවුද මනෝවිශ්ලේෂණවාදී විචාරකින් සාකච්ඡාවට ලක් කරනවා. පැහැදිලිද? දැන් අපි මේක ගැන ගැඹුරට එන්න කලින් අපි මේකේ ළමයි ටෙක්නිකල් පාර්ට් එකක් තියෙනවා. අපි ටෙක්නිකල් පාර්ට් එක ඉගෙනගෙන ඉන්න ඕන. අපි මුලින්ම මේ කොටසට පොඩ්ඩක් ඔළුව දාලා ඉමු. හරිද? අහගන්න. දැන් ටෙක්නිකල් පාර්ට් එක පොඩ්ඩක් ඔළුව දාගෙන ඉමු. දැන් මේ මනෝවිශ්ලේෂණවාදය මේ විචාර ප්‍රවේශය එන්නේ ළමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන්. එයා පුජ්‍යලයේගේ මනස පෞරුෂය කොටස් තුනකට බෙදනවා. වලහලා ඇති. කොටස් තුනකට බෙදනවා. ඒ කොටස් තුන තමයි ළමයි ඊඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා. මොනවාද කොටස් තුන කියන බලන්න. ඊඩ් ඊගෝ සුපර් ඊගෝ. ආයි කියන්න ඊඩ් ඊගෝ සුපර් ඊගෝ. ඒ පුජ්‍යලේ මානසික තත්ත්වේ නැත්නම් පුජ්‍යලිගේ පෞරුෂය කොටස් තුනකට බෙදනවා. මොකක්ද ඒ කොටස් තුන ආයි කියන්න? ඊඩ් ඊගෝ සුපර් ඊගෝ. මනෝවිශ්ලේෂණවාදී න්‍යායේ ප්‍රෝග්‍රාමියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. හරිද? එතකොට අපිට මේක දන්නේ නැතුව මේ පාඩම ඉස්සරහට යන්න බෑ. අඩුතරම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ නමවත් කියන්න නැතුව මේ පාඩම අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? බෑ. දැන් අපි යමු ළමයි මාධ්‍ය සංදේශ ඇතුලේදී පුජ්‍යලීන්ට මේ ඉඩ් එකට සුපර් ඊගෝ එකට ඊගෝ එකට මාධ්‍ය සංදේශ ඇතුලේ කොහොමද බලපෑම් කරන්නේ කියන එක තමයි අපිට මේකෙදි කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? ඉඩ් එකට ඊගෝ එකට සුපර් ඊගෝ එකට. තව අපිට මේකේ කොටස් තුනක් තියෙනවා කතා කරන්න ළමයි. විඥානේ, උපවිඥානේ, අවිඥානේ කියලාත්. මොනවාද? විඥානය, උපවිඥානය, අවිඥානය කියලා තව අපිට කොටස් තුනක් කතා කරන්න තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. දැන් එන්න දැන් ඉතින් මෙහෙම. දැන් අපි දැන් අපි පාඩමට යමු ඊගාව කැලලට. දැන් ළමයි මාධ්‍යයෙන් පුජ්‍යලයන්ගේ හැම වෙලේම කරන්නේ මානසික චර්යාවන්ට එක එක විදිවලට බලපෑම් කිරීම. අපි චුට්ට පාඩම් පටන් ගන්නදී කතා කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කොහොමද මානසික චර්යාවට බලපෑම් කරන්නේ කියලා. දැන් ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් විතරක් නෙමෙයි. ටෙලිනාට්‍යවල චරිත වලින් මිනිස්සුන්ගේ මානසික චර්යාවන්ට බලපෑම් කරන්නේ නැද්ද? බලපෑම් කරනවා. කොහොමද මේ බලපෑම කරන්නේ? චුටි කතාවල් එනවා. මේ චුටි කතාවල් නවත්තන්න. ටෙලිනාට්‍යවල චරිත වලින් කොහොමද අපේ මානසික චර්යාවට බලපෑම් කරන්නේ? ටෙලිනාට්‍යවල පෙන්නනවා ළමයි රියැලිටියෙන් එහා ගිය චරිත.
රියැලිටියෙන් එහා ගිය චරිත කියලා කියන්නේ නිකන් හිතන්න. හරි. පොඩි ළමෙක් බලනවා කාටුන් එකක් හරි ටීවී සීරීස් එකක් හරි මොකක් හරි බලනවා. ඒක පෙන්වන්නේ මහා වීර චරිතයක් පෙන්වනවා. සුපර්මෑන් හරි ස්පයිඩර්මෑන් හරි අර ඒ වගේ චරිතයක් පෙන්වනවා. හැබැයි ඒ වගේ චරිත මේ රියැලිටි ලෝකේ චරිතද නෑ. හැබැයි ඒක ඇත්තද නැත්තද කියලා තේරුම් ගන්න යාට හැකියාවක් තියනවද? නෑ. එතකොට එයාලා එතනින් එච්ච ඉෆෙක්ට් එක මත එයා රියැලිටි ලෝකේ සැබෑ ලෝකයේ ඇතුලේ ඒ වගේ චරිත බලාපොරොත්තු වෙන්නේ නැද්ද? චරිත බලාපොරොත්තු වෙනවා. ස්පයිඩර්මෑන්ව බලාපොරොත්තු වෙන්නේ නැද්ද? සුපර්මෑන්ව බලාපොරොත්තු වෙන්නේ නැද්ද? තාත්තා තමන්ගේ තාත්තා සුපර්මෑන් වගේ කියලා හිතන්නේ නැද්ද? හිතනවා. මොකද්ද? අතනින් එල්ල වෙච්ච මොන බලපෑමද? මානසික බලපෑම මත සිද්ධ වෙන දේවල්. තේරුණාද? මානසික බලපෑම මත සිද්ධ වෙන දේවල්. right? ඒක ළමයි පොඩි ළමයින්ට විතරක් නෙමෙයි. තරුණයින්ටත් ওই සිද්ධිය තියෙනවා. තරුණියන්ටත් ওই සිද්ධිය තියෙනවා. දැන් හිතන්න රියැලිටි වැඩසටහනක් ගන්න. රියැලිටි වැඩසටහනක් ගන්න. ඔය රියැලිටි වැඩසටහන ඇතුලේදී කරන්නේ ලංකාවේ කොහේ හරි ඉන්න තරුණ තරුණියන්ගේ 10 15 දෙනෙක් රියැලිටි තරු බවට පත් කිරීම. වැඩි ප්‍රමාණයක්ද? එක වැඩසටහනක උපරිම 10 දෙනෙක් එළියට අවසන් 10 දෙනාට එන 10 දෙනා යම් ආකාරයක ප්‍රසිද්ධියක් ලබනවා. එතන සිද්ධ වෙන අනිත් මානසික බලපෑම මොකද්ද ළමයිනේ? මටත් තරුවක් වෙන්න පුළුවන් කියන මානසික බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද? එල්ල වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදියට ළමයි අනිත් හැමෝටම තරු වෙන්න අවශ්‍ය කරන platform ටිකක් තව ටික කාලෙකින් හැදුනා. මොනවද platform ටික? TikTok එක, Facebook එක, Instagram එක වගේ YouTube එක වගේ platform ටිකක් හැදුනා. මොකද වෙන්නේ? අන්න අපිට දැන් platform තියෙනවා. අපි මේකෙන් තරු බවට පත් වෙමු කියන මානසික පද්ධතිය හැදුන්නේ නැද්ද? හැදුනා. අන්නේ පද්ධතිය ප්‍රතිඵලයක් විදියට අද වෙනකොට මොකක්ද? තමන්ව අලවි කරගන්න මට්ටමකට ඇවිල්ලා මානසික තත්ත්වය හැදුන්නේ නැද්ද? හැදිලා තියෙනවා. ඕන කුණුහරුපයක් ඕන නිර්වතක් අඩ නිර්වතක් පෙන්නලා views reach ගන්න මානසික තත්ත්වයක් නිර්මාණය වුණේ නැද්ද? නිර්මාණය වුණා. පැහැදිලිද? දැන් අපි ගත්තොත් ළමයි මේ social media පැත්තට අපි ගත්තොත් එහෙම මේක ළමයි මාර විදියට විස්තර කරන්න පුළුවන්. social media වලින් හැම වෙලෙම කරන්නේ ළමයි අපේ ඔළුව ඇතුලේ ඩොපමින් හදන්න උත්සාහ කරන එක. මොනවද? ඩොපමින් හදන්න උත්සාහ කරන එක. ඩොපමින් හදන්න උත්සාහ කරන එක. ඩොපමින් කියන්නේ මොකක්ද? අපි මොකකට හරි පෙළඹෙන්නේ මේ ඩොපමින් හැදෙනවත් එක්කනේ. වලේක අහලා තියෙනවා මම ඊට කලින් දවසක ඩොපමින් ගැන ලොකුවට කියලා දුන්න දවසක්. right? ඩොපමින් හදන්න උත්සාහ කරන එක. ඒක යාලා කොහොමද කරන්නේ ඩොපමින් හැදිල්ල? දැන් දන්න ඇල්කොහොල් වලට ඇඩික්ට් වෙච්ච අයත් ඒක ඒ ඩොපමින් හා සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියක් නේක. ඔන්න අහගන්න. හිතන්න මෙහෙම. මෙන්න මේ පැංචා මේක Facebook එකට දානවා ෆොටෝ එකක්. මම ඔයාගේ ඔළුව ඇතුලේ මේක සයන්ටිෆිකලි වෙන විදිහ මම මේ කියන්නේ ඔයා මේකට මානසිකව ටික ටික ඇඩික්ට් වෙන විදිය ගැන කියන්නේ. මෙයා දානවා Facebook එකට ෆොටෝ එකක්. TikTok එකට වීඩියෝ එකක් කරලා Facebook එකට ෆොටෝ එකක් හරි දැම්මා. දැම්මට පස්සේ ළමයි මෙයාගේ ඔළුවේ තියෙනවා මම දැන් මේකට දැම්ම ෆොටෝ එකක්. මෙයා මොකද කරන්නේ? එක සැරයක් යනවා ගිහින් Facebook එකට මට ලයික් කීයක් වැටලා තියෙනවද කියලා බලනවා. ලයික් 50යි. ආයෙත් සැරයක් යනවා ලයික් 100යි. දැන් මෙයා ගත වෙන කාලේ ඒ කියන්නේ Facebook එකට යන කලින් පැයකින් ගියා නම් දැන් විනාඩි 5න් 5ට ගිහින් බලන්න පටන් ගන්නවා. කමෙන්ට්ස් කවුද? කවුද හાર્ට් දාලා තියෙන්නේ? කවුද හහා දාලා තියෙන්නේ? කවුද වාව් දාලා තියෙන්නේ? ඒ තව ඇයි රියැක්ට් දීලා තියෙන්නේ සෝෂල් මීඩියා ඇතුළට? අපිට මානසික බලපෑම් කරන කවුද අපිව කෙයා කරන්නේ? කවුද අපිට ආදරේ? මානසික බලපෑම් මේ දෙන්නේ. right? හරි සයන්ටිෆිකලි හිතලා බලලා හදපු මේ platform එකක් මේ සම්නිකරන මානසික තත්ත්වයන් එක්ක යන platform එකක්. දැන් හරි ඒකට එච්චරයි සතියක් ගියා දැන් ඉවරයි. මෙයා ඊළඟට try කරන්නේ මොකක්ද? ඊට වඩා වැඩිපුර like ප්‍රමාණයක් ගන්න ෆොටෝ එකක් දාන්න.
වෙනිසු වැඩිපුර කැමති ෆොටෝ එකක් දාන්න. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට සිද්ධ වෙලා තියෙන්නේ ඕක නෙමෙයිද? වීඩියෝ එකක් දානවා. ඒකට views මෙච්චරයි. එයාගේ ඊළඟ try එක මොකද්ද? ඊට වඩා වැඩිපුර likes, share, react වෙටෙන වීඩියෝ එකක් දාන්න. ඊළඟ try කරන්නේ මොකද්ද? ඊළඟට වැඩිපුර like, react වෙටෙන වීඩියෝ එකක් දාන්න. තනිකර මේ ඇල්ගොරිතම් එකක් එයාගේ ඔළුව ඇතුලේ හැදෙනා වගේම එයාගේ මානසික තත්ත්වයන් නිර්මාණය වෙනවා මොකක් එක්කද? like, comment, shares, subscribers, views එක්ක එයාගේ මානසික තත්ත්වයන් හැදෙනවා. නෙමෙයිද? ඊට පස්සේ ළමයි හිතන්න ළමයි වාගේ ඇල්ගොරිතම් එක, වාගේ ෆෝන් එකේ ඇල්ගොරිතම් එක හැදෙනවා ළමයි. මම මේ ගැඹුරුද මන් දන්නේ මම මේ කියන දේවල්. තේරෙනව නේද උඹලට? තේරෙනව නේද? හිතන්න ඔයාගේ ෆෝන් එකේ ඇල්ගොරිතම් එක ඔයාගේ මානසික තත්ත්වය තීරණය කරනවා. එතන ඔයා Facebook එකේ බලන්න පටන් ගන්නවා මොකක් හරි ෆුට්බෝල් ගහන වීඩියෝ එකක්. එතනින් එහාට දිගට හරහාට පෙන්වන්නේ මොනවද? ෆුට්බෝල් ගහන වීඩියෝස් පෙන්වන්න පටන් ගන්න නැද්ද? පෙන්වන්න පටන් ගන්නවා. ඒ ඇල්ගොරිතම් එකෙන් ඔයාට මානසිකව මොකද්ද කරන්නේ? බලපෑමක් කරනවා. හිතන්න ඔයා ඇඳුමක් ගන්න එකපාරක් සර්ච් කරාට පස්සේ එක දිගට ඔයාට ඒ જાතිය මොනවද පෙන්වන්නේ? ඇඳුම් පෙන්වන්න පටන් ගන්නවා. ඒ හා සමාන ඇඳුම් පෙන්වන්න පටන් ගන්නවා. මොකද්ද? එහෙම පෙන්නලා ඒවා මිලදී ගැනීම සඳහා වන මොන බලපෑමද කරන්නේ? මානසික බලපෑම් කරනවා. පැහැදිලිද? ඕකේ අනිත් පැත්තට එන්න. හිතන්න මේක බලනවා බං ගහගන්න මරා ගන්න වීඩියෝස් ටික. ටිකක් බැලුවට පස්සේ එක දිගට මුට පෙන්වන්නේ මොනවද? ගහගන්න මරා ගන්න වීඩියෝස්. හරිද? එතකොට ළමයි ඒකේ මානසික බලපෑමක් විදියට මොකද වෙන්නේ? සමාජයට බහැලත් ගහගන්න, මරා ගන්න, වෙඩි තියා ගන්න, කොටා ගන්න මානසික තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැද්ද? මානසික තත්ත්වයක් නිර්මාණය වෙනවා. මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරය කියන්නේ ඒක. මේවා අපේ මේ නිර්මාණ මේ සංදේශ අපේ මොකේටද? අවිඥානී සැඟවිච්ච ආශාවන්ට බලාපොරොත්තු වලට තමයි මේ බලපෑම් කරන්නේ කියලා කියනවා කවුද? මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරකයින්. ඒතර ඔයාලා හැමෝම බලලා තියෙන නාට්‍යයක් තමයි සිංහබාහු නාටකය. බලලා තියෙනවනේ. හරිද? සිංහබාහු නාටකේ සිංහබාහු, සිංහසීවලී, සුප්පාදේවිය, සිංහයා ඔය ප්‍රධාන චරිත හතර වටේ යන්නේ. කාලාන්තරයක් තිස්සේ සුප්පාදේවියගේ, සිංහසීවලීගේ, සිංහබාහුගේ ප්‍රේමයෙන් නේද දාරක ස්නේහයෙන් හිටපු සිංහයාට සිංහබාහුගේ නව යෞවනය හා සබැදී ඒ කුතුහලය මත හරිද ප්‍රශ්න කිරීම මත ගල්ලෙන බිදලා සිංහාව දාලා ගියාට පස්සේ සිංහයා තුල මතුවන මානසික තත්ත්වයේ නිර්මාණකරුවා සරච්චන්ද්‍රයන් විසින් උපරිමයට නිර්මාණය කළා නැද්ද? නේ? එතනදී සිංහයාට ඇතිවන වේදනාව, ඊතර ගීතේ ළමයි පුදුමාකාර වේ මානසික තත්ත්වයන් පිළිබඳ නිර්මාණය කරන්නේ නැද්ද? නිර්මාණය කරේ. ඒක උච්චතම අවස්ථාව නේද? දැන් හිතන්න සිංහයාගේ චරිතය, සිංහබාහුගේ චරිතය ගන්න. සිංහබාහුගේ චරිතයේත් මානසික තත්ත්වයන් නිරූපණය කළා නැද්ද? දැන් සිංහබාහු නවයෞවනයේ චරිතයක්. නවයෞවනයේ චරිතයක් වුණාම කියන මෙලෝඩියක් පිළිගන්නවද? නෑ, උන් තර්ක කරනවා, ප්‍රශ්න කරනවා, ගැටුම් ඇති කරගන්නවා. ඒ භද්‍ර යෞවනයේ චරිත ලක්ෂණ නෙමෙයිද, මානසික තත්ත්වයන් නෙමෙයිද සරච්චන්ද්‍රේ එළියට අරන් තියෙන්නේ. ඒවා එළියට අරන් තියෙන්නේ. පැහැදිලිද? හරි. අර ඒ විදිහට ලබන නිර්මාණය තුලේ චරිතවල මානසික තත්ත්වයේ කොතෙක් සාර්ථකව නිරූපණය කරලා තියෙනවද කියන එකත් සාකච්ඡා කරනවා. මොන විචාරකයින්ද? මනෝ විශ්ලේෂණවාදී විචාරකයින්. දැන් අවංකව හිතන්න ඔයාලා බලලා තියෙන තවත් නාට්‍යයක් නේ මනමේ. නිකන් මම මෙහෙම අහන්නම්. වෙන මුකුත් ඕනේ මෙන්න මේ වගේ තැනකින් අහන්නම්. ඔයා
කැලේ යනකොට ඔයාගේ පෙම්වතා එක්ක හරිද? වාගේ හස්බන්ඩ් එක්ක කැලේ යනකොට අනතුරක් සිද්ධ වෙලා හස්බන්ඩ් මැරෙනවා. හරිද? කැලේ ඔයාට ආපහු හරවගෙන පාර හොයාගෙන යන්නවත් ඔයාට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. එතකොට ඔයාට ඇති වෙන මානසික තත්ත්වය කොයි වගේද? ඔයාට ඇති වෙන මානසිකත්වය කොයි වගේද? මාව දැන් බේර ගන්න මට දැන් යන්න විදියක් නැහැ නේද? නේ? ඒ වගේ අසරණ වෙච්ච මානසික තත්ත්වයක් ඔයාගේ ඔළුව ඇතුලේ නිර්මාණය වෙන්නේ නැද්ද? ඔය මානසික තත්ත්වෙම වෙන්න ඇති නේද මනමේ කුමරියටත් ඇති වෙන්නේ නැත්තේ? තමගේ ස්වාමියා නැති වුණාට පස්සේ වැද්දෙක් හරි කමක් නැහැ කියන තැනට යාට එන්න වෙනව නේද? රයිට්? සමහරට මේ මානසික තත්ත්වයන් එන්න පුළුවන්. ඒක කොච්චර සාර්ථකව නිර්මාණයක් ඇතුලේ නිර්මාණය කරලා තියෙනවද කියන එක විචාර කිරීම තමයි ලබයි මනෝවිශ්ලේෂණවාදී විචාරය කියන්නේ. ඕක නූතන ටෙලි නාට්‍යයේ සිනමා පට ඇතුලේ ඕන එකක් අස්සින් අරගෙන විග්‍රහ කිරීම තමයි මනෝවිශ්ලේෂණවාදී විචාරකයින්ගේ කාර්යභාරය. තේරුණාද? දැන් අපි නිතරම ගන්න උදාහරණේ දැන් අපි සෑහෙන්න ගත්ත නිසා ඕගානාපුක්නේ ළමයිගේ මානසිකත්වය හරියටම මේ නිර්මාණකරුව එළියට ගන්න නැද්ද? නේ? පොඩි උන්ට අවශ්‍යයි කුතුහලය දැනනට පස්සේ ඒක උන්ට කොහොම හරි ඕන. හොඳින් හෝ නරකින් මේ මුහුද බලන්න යන්න තියෙන ආශාව සන්තුෂ්ත කරගැනීමේ මානසිකත්වය පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා නිර්මාණය තුළදී. ඉතින් ඒවා විග්‍රහ කිරීම, ඒවා මතු කිරීම තමයි මොකක්ද? මනෝවිශ්ලේෂණවාදී විචාරකයින්ගේ කාර්යභාරය. ඕක තමයි මනෝවිශ්ලේෂණවාදී විචාරය. දැන් ඒ පැත්ත චරිත පැත්ත ඒක ඒ විදිහට අපි ඉවර කරලා චුට්ටක් නෝට් එකට එමු ළමයිනේ.